මොකක්ද ඔයා කැමතිම YouTube channel එක? මම කැමතිම JPU text channel එකට විතරමයි. හරි ඔයාලා ඒ කලින් දැක්කේ Veo 3 මොඩල් එකකින් ජෙනරේට් කරපු සිංහල ඕඩියෝ එකත් එක්කම ඒ කියන්නේ සිංහල ස්පීච් එකත් එක්කම තියෙන ජෙනරේට් වෙන වීඩියෝ එකක්. අපි අද කතා කරමු කොහොමද ඒ විදිහට සිංහල වීඩියෝ එකක් අපි ජෙනරේට් කරගන්න කියලා Veo 3 මොඩල් එක යූස් කරලා. තව මොඩල්ස් තියෙනවා මේ විදිහට සිංහල වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන්. හැබැයි මම අද ස්පෙෂලායිස් කරලා පෙන්නන්න ඔයාලට Veo 3 මොඩල් එකෙන් කොහොමද මේ වගේ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න කියලා. හරි අපි කලින් වීඩියෝ එකේ කතා කරා Veo 3 කොහොමද මාස 15කට ෆ්‍රී ඇක්සස් ගන්න කියලා. ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඉස්සෙල්ලා ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා එන්න. මම මේ උඩින් කාඩ් එකක් දාන්නම්. හරි Veo 3 එකට ඇක්සස් ගත්ත අය සුපුරුදු පරිදි මෙන්න මෙතන පහළ තියෙන වීඩියෝ කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගෙන තියාගන්න ඕනේ. මෙතන මම වීඩියෝස් ගොඩක් කලින් හැදුවා. ඒක නිසා මට තව වීඩියෝස් දෙකයි හදන්න පුළුවන් අද දවසට. මං හිතන්නේ ඒක ලිමිට් එකක් තියෙනවා. හරි ඊට පස්සේ ඔයාලට මේකට ප්‍රම්ප්ට් එකක් ඕන වෙනවා. මම ප්‍රම්ප්ට් එකක් කලින්ම ලියාගත්තා. මේ ප්‍රම්ප්ට් එක මම ලියාගත්තේ ChatGPT එකෙන්. මම මේ ප්‍රම්ප්ට් එක ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක්. ඔයාලා ප්‍රම්ප්ට් එක කොපි කරගෙන ඇවිල්ලා ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. මම නම් මේක ලියාගත්තේ දෙන්නෙක්ගේ අතර ඩයලොග් එකක්. ඒ කියන්නේ සාමාන්‍ය දෙන්නෙක් පොඩි අර ස්ට්‍රීට් ඉන්ටර්විව් එකක් වගේ සීන් එකක් තමයි මම ජෙනරේට් කරගත්තේ. ඉතින් මම මේ ප්‍රම්ප්ට් එකට දීලා තියෙනවා මෙතන අපි ශ්‍රී ලංකාවේ සීන් එකක් තමයි ජෙනරේට් කරගන්න හදන්නේ. ඒ වගේ මේකේ ඉන්න කැරක්ටර්ස් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් 30යි අනිත් එක්කෙනා 25 74 එක්කෙනෙක්. ඊට පස්සේ මම මෙතන දීලා තියෙනවා සිංහලෙන් මෙයා කියන්න ඕනේ මොනවද කියලා. ඒ කියන්නේ පළවෙනි කැරක්ටර් එක මේක කියන්න ඕනේ. දෙවෙනි කැරක්ටර් එක ඒකට රෙස්පොන්ඩ් කරනකොට මේක කියන්න ඕනේ කියලා. එතකොට අපිට එතන බෑග්ග්‍රවුන්ඩ් එකත් මම මෙතන පොඩ්ඩක් මෙයාට එක්ස්ප්ලেইন කරලා දීලා තියෙනවා මෙන්න මේ විදිහට කරන්න මෙන්න මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක හදන්න කියලා. හරි ඔයාලත් මේ ප්‍රම්ප්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරලා මෙතන Veo එකට දීලා බලන්න වීඩියෝ එක කොහොමද ජෙනරේට් වෙන්නේ කියලා. එහෙම නැත්නම් ඔයාලට මෙතන Gemini එකකින්ම ඉන්ස්ට්‍රක්ෂන් ගන්න පුළුවන් කොහොමද මේ විදිහට ප්‍රම්ප්ට් එකක් ලියාගන්න කියලා. ස්පෙෂලි සිංහල වීඩියෝ එකක් අපිට ජෙනරේට් කරගන්න මේ විදිහට ප්‍රම්ප්ට් එකක් ලියාගන්න ඔයාලා මේ ChatGPT හරි Gemini එකෙන් හරි ඉන්ස්ට්‍රක්ෂන් ගන්න පුළුවන්. හරි මම මෙන්න මේ විදිහට ප්‍රම්ප්ට් එක සෙන්ඩ් කරලා දැන් වීඩියෝ එක ජෙනරේට් කරන ගමන් අපි බලමු ෆයිනල් අවුට්පුට් එක කොහොමද කියලා. JPU Tech YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න. හරි ඔන්න අපේ වීඩියෝ එක ජෙනරේට් වුණා. දැන් අපි බලමු කොහොමද මේකේ ෆයිනල් අවුට්පුට් එක තියෙන්නේ කියලා. මෙතන තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ඔයාලට වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි මම වීඩියෝ එක මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්තා. දැන් මම ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට ගිහිල්ලා බලමු අපේ ෆයිනල් අවුට්පුට් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. channel එක subscribe කරන්න වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. මොකක්ද ඔයා කැමතිම YouTube channel එක? මම කැමතිම JPU text channel එකට විතරමයි. ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට Veo 3 එකෙන් සුපිරි සිංහල වීඩියෝස් ජෙනරේට් කරගන්න. මේ ප්‍රම්ප්ට් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහට. ඔයාලත් try කරලා බලන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් share කරන්න like එකක් දාන්න channel එක subscribe කරන්න. මේ channel එකෙන් AI සම්බන්ධ වීඩියෝස් ඔයාලට දිනපතා ලබා ගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් like එකක් දාන්න වීඩියෝ එකට. එහෙනම් හැමෝටම සුබ දවසක්. හෙලෝ අද දවස කොහොමද? වැස්ස වැඩි නේද වා? ඔව් ගොඩක් වැඩි.